හායි. ඉතින් කොහොමද ඔයාලට? අද ඔක්තෝබර් 27. ඉතින් අපේ චූටි පුතාට අදට මාස 2ක් වෙනවා. ඒ හින්දා අපි ආවද පන්සල් එක්කන් යන්න හදන්නේ. හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරගෙන එන්න. දැන් ඉතින් මෙහෙනම් හවස් වෙලා දැන් 6යි වෙලාව. අද 27 ඒ කියන්නේ මාස 2ක් නෙයාට. ඉතින් අපි හිතනවා ඒක අපටත් අමතක වෙන්නේ නැති වෙයි කියලා. යාට මාස 2කින් යාව ඉස්සල්ලාම පන්සලට එක්කගෙන යන හින්දා ඒක මතක හිටින්නත් එක්ක තමයි අද දවස අපි හොඳයි කියලා තීරණය කරේ. එහෙනම් ඉතින් අපි පන්සලේදී හම්බ වෙමු. හායි. අපි දැන් පන්සල් යනවා. පන්සලේදී හම්බ වෙමු. අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. අපේ සුදු පුතා හම්බෙන්න ඉන්නකොට ඊට මාස 2කට විතර කලිනුත් අපි පන්සලට ඇවිල්ලා ආශිර්වාද අරගෙන තමයි ගියේ. පුතු පැටියා නම් හොඳටම දොයි මේ වෙලාවේ. කොහොමත් ඉතින් එයාලා මේ දවස්වල වැඩිපුරම කරන්නේ නිදාගන්න එකනේ. බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මල් ලෑස්ති කරලා සුදු පුතාටත් අත ගස්සවලම අපි බුදුහාමුදුරුවන්ට පූජා කරා. කාන්තුමත් ශාන්තිනායක ලෝතුරු අමාමේන බුදුරජාණන් වහන්සේගේ අනන්ත පරිමාණ ශ්‍රී සම්බුදු ගුණයන්ට සාහිතාම් ගෞරවයෙන් යුක්තව පූජා කරමි. පූජා වේවා. ලෝතුරු බුදුරජාණන් වහන්සේ සරණ, ධර්ම රත්නයේ සරණ, සංඝ රත්නයේ සරණ, තෙරුවණී අනන්ත ආශිර්වාදයේ තෙරුවණී සරණ අපි හැම දිනාගම ජීවිතවල උදාත් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් යුක්තව පිරිත් ධර්මයේ දේශනා කරමින් ආශිර්වාදයන් සිදු සදහැති වාසනාවර කාරණක පිණිතුනි අද ධර්මයේ අනන්ත ආශිර්වාදයක් උදා වෙනවා. සිංහල දරු පැටියාට ඔබ හැම දිනාටම පවුලේ හැම දිනාටම සිතක් ශාන්තියක්ම උදා වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් පොලිස් ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ කනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ සංවන්දිවද්දනෝ එවං දුයං ගයෝ තුජයස්සු ජය මංගලං වක්කත්වා බුද්ධ රතනං මෝත සම්මුත්තමං වරං ඉතං දේව මනුස්සානං බුද්ධ දේජේන රුච්චිනානස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛා දේජේන රුච්චිනානස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛා රූපසමේතු. සෙනෙහවර ආදරණීය දරු පැටියාට යහපත් ජීවිතයක් ගත කරන්න, නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න, කායික මානසික සුවසනසිලින් යුක්ත ජීවිතයක් ගත කරන්න අපි අපිට පුළුවන් විදිහට එයාට හොඳම දේ දෙන්න හැම වෙලේදීම උත්සාහ කරනවා. ඉතින් හැම දෙමාපියෙක්ම එහෙම තමයි දරුවන්ට හොඳම දේ තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ අද දවස ගත වුනේ. අද වීඩියෝ එක නම් ගොඩක්ම ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල වීඩියෝස් එඩිට් කරනවා කියන්නේ ලොකු වැඩක්. හරිම අමාරුයි වෙලාවක් හොයාගන්න. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම පරිස්සමින් සතුටින් ඉන්න. जाने कैसे भाने तूने अक्कियों के डोर
අත්තඳිනා වෙන්න පුතේ. चला आया तेरी